විශේෂඥ වෛද්‍යවරයාගේ ගැටලුව ෂෝලොක් කතාවේ තුන්වන කොටස සහ කතාවේ අවසාන කොටස කියන තමයි අද දැස් තියෙන කතාව කියන මම මිස්ටර් ඩාක්. එහෙනම් අපි යමු දවසේ කතාවට. ෂෝලොක් හෝම්ස් 21 වෙනි කතා පොත වන සමුදුරේ සටන කතා පොතේ 4 වන කතාංගය වන විශේෂඥ වෛද්‍යවරයාගේ ගැටලුව. අද කතාවේ තුන්වන කොටස සහ කතාවේ අවසාන කොටස. ගෙවල් සෝදිසි කිරීමේ විශේෂ බලපත්‍රයක් මයිස්ත්‍රාස්වරයෙකුගේ අත්සනින් ලබා ගන්න ලෙස්ටර්ට හැකි වුණා. සෝදිසිය කෙරෙද්දී ඔබටත් මටත් එන්න ඉඩ දෙන්න ඔහු කැමති වුණා. ඊට අමතරව වෛද්‍ය මුවර් ඒගාත් කැඳවාගෙන යන්න ඌමනා බව මල් ලෙස්ටර්ට කිව්වා. ඒ අර තරුණියට වෛද්‍ය ප්‍රතිකාර ඌමනා වුණොත් ලබා දෙන්නද? ඔව්. රාත්‍රී 10 වෙද්දී අපි නිවාණයෙන් පිටත් වූයෙමු. මෙපල් වූඩ් මාවතට පිවිසෙද්දී මද වැස්සක්ද ඇද හැලෙන්නට පටන් ගත්තේය. ඒත් වෙදර්බීගේ නිවසට ලංවීමට පෙර රිය නවත්තා එයින් බැස පයින්ම යාමට හෝම්ස් තීරණය කළේය. වෛද්‍ය ඒගා හෙඩියකද සමග එහි පැමිණියේය. තම පෞද්ගලික අශ්ව කරත්තයෙනි. ලෙස්ට්‍රේට් සහ පොලිස් බටයන් කීප දෙනෙකු එතනට ළඟා වූයේ අපෙහි යද්දීමය. වෛද්‍යවරයා සහ හෙඩිය තවදුරටත් රියේ රැඳී සිටියේදී අපි පාගමනින් නිවස වෙත ගියෙමු. නිවසේ පිටුපස දොර රැකවල් කිරීම සඳහා පොලිස් බටයන් දෙදෙනෙකු යවුවේ වෙදර්බී හා ආධාරිකකාරිය පිටුපස දොරෙන් පලා යාම වළක්වාලීමටයි. නිවස තුල පහන් කීපයක් දැල්වෙන ආකාරය අපි දුටුවෙමු. ඊයම් යොදා බරෙන් වැඩි කළ සැරයටියක් හෝම්ස් අතේ තිබින මගේ හමුදා රිවෝල්වරය ගෙනීමට මට අමතක විය. ඉදිරිපස දොරටුව මතක් ඈතින් අප රැඳී සිටියේදී ලෙස්ටර් දොරට තට්ටු කළේය. දොර ලෑලි කම්පනය වන අයුරින් කළ ඒ තට්ටු කිරීමේ හඬ මුළු නිවස තුළම දෝංකාර නගන්නට ඇත. මිනිත්තු කිහිපයක් තිස්සේ නිවස තුළ තිබුණේ දැඩි නිහඬතාවයකි. මීළඟට කලබලයකින් කතා කරන හඬ, අඩි ශබ්ද අනතුරුව දොර අගුළු බුරුල් කරන හඬ අසන්නට ලැබිණ. ඉදිරි දොර අඟල් කිහිපයක් පමණක් විවෘත විය. ඒ තුලින් අප දුටුවේ ජොසයියා වෙදර්බීගේ කළු රැවුල් මුහුණය. "ඔයලා කවුද? මොකද්ද උමනාව?" ඔහු ඇසුවේ තර්ජනාත්මක හඬකිනි. "අපි පොලිසියෙන්." ලෙස්ටර් කීය. "මහත්තයා, මේ ගේ ඇතුළ සෝදිසි කරන්න කියලා මහේස්ත්‍රාත්වරයෙකු නිකුත් කළ බලපත්‍රයක් මා ළඟ තියෙනවා. ඔබේ දොරේ ආරක්ෂක දම්වැල ඉවත් කරන්න අපට ඇතුළු වීමට හැකිවන පරිදි දොර අරින්න පුළුවන් නම් ලොකු උදව්වක්. මං ඔබට අනුතුරු අගවන්න කැමතියි. මේ නිවසේ පිටුපස දොරටුව ළඟ අපේ පොලිස් බටයන් දෙදෙනෙකු රඳවලා ඉන්නේ." ඒට විරුද්ධ වචනයක් ඕන කිව් වෙදර්බී. දොර සම්පූර්ණයෙන්ම විවෘත කොට පිටුපසට විය. අපි ගෙට ඇතුළු වූයෙමු. ලෙස්ට්‍රේට් පස්සකට තල්ලු කර හෝම්ස් එක්වරම වෙදර්බී වෙතට සැරයටි පහරක් වේගෙන් එල්ල කළේ. අපේම විතයට පත් කරමිනි. "හෝම්ස් මහත්තයා, ඔහොම දෙයක් කරන්න ඌමනාවක්." යමක් කීමට සූදානම් වූ ලෙස්ටර්ගේ වාක්‍ය අතරමඟ නැවතුනේ. වෙදර්බීගේ අතේ තිබූ රිවෝල්වරය හෝම්ස්ගේ සැරයටි පහරින් බිමට වැටුණු ආකාරය දුටු විටයි. වෙදර්බී වෙතට පිනූ පොලිස් බටයන් ඔහුම එල්ල කරගෙන දෑතට විලංගු දමුවේ ලෙස්ටර්ගෙන් අනක් නිකුත් වීමටත් පෙර ය. ඇමරිකන් ජාතිකයාගේ දෙනෙත් කෝපෙන් දිලිසින. ඔහු යමක් කීමට උත්සාහ කළත් කෝපාවිෂ්ඨව සිටි නිසා ඔහුට කතා කරගත නොහැකි විය. "මේ ආයුධ පෙන්නන්න පාවිච්චි කරන්න සූදානම් කෙනෙක් බව හෝම්ස් මහත්තයා මට කලින් කිව්වේ නැහැනේ." ලෙස්ටර් කීය. "අද හවස දොර ළඟට ඇවිත් මට ඔහු කෑ ගැසුවා." හෝම්ස් කීය. "ඒ වෙලාවේ ඔහුගේ දකුණු අත තිබුණේ පිට කබායේ සාක්කුවේ. ඒ වෙලාවේ මං දැක්කා දකුණු කබා සාක්කුව උඩට නෙරා ඇවිත් තිබුණු හැටි. නිවැරදි එල්ලයට ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් සැරයටියක් වුණත් ගිනි අවියකට දෙවැනි වෙන්නේ නැහැ. එහෙනම් අපි යමු උඩ තට්ටුවට." මගේ මිත්‍රාගේ මඟ පෙන්වීම අනුව අපි ඉහළ තට්ටුවේ කාමරයට පිවිසෙමු. ඖෂධයකින් මත්කරු ලැබූ තරුණිය තවමත් ඇඳේ වැතිර සිටියාය. දුරාස්සේ සැඟවීමට තැත් කළ සේවිකාවද පොලිස් භාරයට ගැනිණ. අශ්ව කරත්තයේදී රැඳී සිටි වෛද්‍ය ඒගා සහ හෙඩිය කැඳවා ගැනීමට පොලිස් පාටයකු යවන ලදී. නිද්‍රාකාරකයන් සිහිනැතිව සිටියත් ඇය ඉතාමත් ආකර්ශනීය පෙනුමක් තිබූ යුවතියක බව අපි දුටුවෙමු. රන්වන් පැහැති කෙස් කළඹක් හා රු ඇති මුහුණක්ද ඇය සතු විය. හෘදය ස්පන්දනයේ වේගයේ අඩුවීමක් තිබුණද මේ මොහොතේ ඇගේ ජීවිතයට අනතුරක් නොමැති බව වෛද්‍ය ඒගා පැවසුවේය. වැඩිදුර පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා ඇය වෛද්‍ය ඒගාගේ හාර්ලි වීදියේ චිකිත්සාගාරය වෙත කැඳවාගෙන යාමට සූදානම් කරන ලදී. "හෝම්ස් මහත්තයා," ලෙස්ටර් කීය. "ඔබ කිව්වා නේද ජනේලෙන් බැලූ වෙලාවේ මේ නිවස තුළ හොර නෝට්ටු මුද්‍රණය කරන යන්ත්‍රයක් ඇති බව ඔබ දුටුවා කියලා." "කෝ ඒක?" "ෂා, ඒක නම් මට උණු ලොකු වැරදීමක් වගේ." හෝම්ස් කීවේ මුහුණට සිනාවක් නගා ගනිමිනි. "හර ඈත තිබෙන මේසය සහ ජෝගුව අඩ අඳුරේ මට පෙනුනේ කුඩා මුද්‍රණ යන්ත්‍රයක් වගේ. කොහොම වුණත් ඔබේ කාලේ නාස්ති වුණේ නැහැ නේද?" ලෙස්ටර් තරුණ කාන්තාවක් පැහැරගෙන ඇවිත් ඇය නීති විරෝධී අන්දමින් සිර කර තබා ගැනීමත් බරපතල අපරාධයක්. ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගන්න ඔබට හැකි වුණා.
ඉදිරි රාජකාරී කටයුතු පොලිසියට බාර දී අපි එතනින් පිටත් වී ආවෙමු. මගේ මිත්‍රයා මා සමග කුලීරියට නැගුණු වහාම සිනාසෙන්නට පටන් ගත්තේය. ඒක තමයි වොට්සන්. මං ලෙස්ටර්ට දැමුවා කිව් කොක්ක. ඌට හොර නෝට්ටුකාරයෙකු අල්ලා ගන්න බැරි වුණු බව ඇත්තයි. නමුත් ඊට වඩා දරුණු අපරාධකාරයෙකු අල්ලා ගන්න ලෙස්ටර්ට හැකි වුණා. වෛද්‍යකාගේ ප්‍රතිකාර හමුවේ තරුණ කාන්තාව ඉක්මනින් සුවය ලැබුවාය. ඉන්පසු අපි ඇය හමුවීම සඳහා ගියෙමු. මෙම සිද්ධියට හේතු වුණු කරුණු ඇය අපට පැහැදිලි කළේ මෙලෙසය. මගේ නම ඇලිස් මෙව්ලන්ඩ්. මාව පැරගෙන ආවේ මිනිහෙක්ගේ ඇත්ත නම වෙදර්බි නෙමෙයි. ඇන්ඩ්‍රු ඔනිල්. ඉස්සර කාලේ ඔහු මගේ තාත්තාගේ හොඳම මිත්‍රයෙක්. මගේ තාත්තා හෙන්රි මෙටල්ට් හා ඔකිල් කාලයකට ඉස්සර කැලිෆෝනියාවේ රත්තරන් ඉල්ලම් හැරුවා. නමුත් ඔවුන්ට හොඳ ඉල්ලම් හමුුණේ නෑ. ඒ නිසා ව්‍යාපාර සාර්ථක වුණේ නෑ. මගේ දෙමව්පියන්ට හිටිය එකම දරුවා මං විතරයි. මගේ අම්මා මිය ගියේ මං කුඩා කාලේදීමයි. තැනින් තැන කඳවුරු බඳමින් රත්තරන් ඉල්ලම් හොයන ජීවිතේ තාත්තා පසුව අතහැර දැමුවා. මාව රැක බලා ගන්න ඔහු ගෙදර නැවතුණා. ඒ සමගම ඔහු වෙළඳ ව්‍යාපාරයක් ආරම්භුවා. ඒ රත්තරන් ඉල්ලම් හරන අයට අවශ්‍ය උපකරණ අලෙවිසැලක්. මගේ තාත්තා වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. පාෂාණවල හිරවී ඇති රත්තරන් ඉල්ලම් සහිත පස් තට්ටු කඩා ගැනීමයි ඉල්ලම් හරන අයට ලොකු කරදරයක් වුණේ. ඒක හුඟක් පහසු කර ගැනීමට යොදාගත හැකි ඩ්‍රිල් යන්ත්‍රයක් තාත්තා නිෂ්පාදනය කර තිබුණා. ඒ පේටන්ට් බලපත්‍රය ගැනීමටත් ඔහු අයිදුම් කරලායි තිබුණේ. නමුත් ඒ යන්ත්‍රය හත්හදා බලන අවස්ථාවක ඔහුගේ හිස මතට පාෂාණ තට්ටු සහිත ගල් කැබිලි වැටි අනතුරක් සිදු වුණා. එයින් සිදු බරපතල තුවාල වලින් තාත්තා මිය ගියා. තාත්තාගේ ඛේදජනක මරණයෙන් මම මේ ලෝකේ තනි වුණා. මේ යන්ත්‍රයේ පේටන්ට් අයිතිය අරගෙන ඒක නිෂ්පාදනය කළොත් විශාල ධනස්කන්ධයක් හොයාගන්න පුළුවන් බව ඔනිල් විශ්වාස කළා. ඒ අයිතිය Tamanට පවරන මෙන් ඔහු මගෙන් ඉල්ලා හිටියා. මං ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ ඔහු මගේ නෑදෑ හිතවතුන්ට කිව්වේ තාත්තාගේ මරණයෙන් කම්පාවටපත් වී සිටීම නිසා මා ඒ පරිසරයෙන් ඉවත් කළ යුතු බව. ඔනිල් තම බිරිඳ සමග එංගලන්තයේ සංචාරයක යන බව අපිට කිව්වා. ඔවුන් සමග ගිහින් දුක්ඛදායක සිදුවීම් අමතක කරන්න කියලා මගේ නෑදෑ හිතවතුන් මගෙන් ඉල්ලා හිටියා. ඔනිල්ගේ බිරිඳ ඇගන්සුනුත් ඔහු සමග ආනිසා ඔවුන් සමග මං එංගලන්තයට ආවේ කැමැත්තෙන්. නිවසක් කුලීට අරගෙන මුලින් අපි පදිංචි වුණේ පිකඩලිය පැත්තේ. ඒ දවස්වල ඔවුන් මට හොඳින් සැලකුවා. රට බලන්න සංචාරය කරමින් සාපු සවාරිවල යෙදමින් අපි සතුටින් කාලය ගත කළා. රංගශාලා, කලාගාර හා කෞතුකාගාර වලටත් අපි ගියා. ඔහු මේ හැමදේම කළේ මගේ හිත දිනා ගැනීමේ අරමුණින් බව මට වැටහුණේ පසුව. ඔහුගේ අරමුණ වුණේ තාත්තා නිෂ්පාදනය කළ යන්ත්‍රයේ පේටන්ට් අයිතිය මගේ කැමැත්තෙන් ඔහුට පවරා ගැනීම. මේ අතරේ අප ආපසු ඇමරිකා බලා පිටත් විය යුතු දිනයක් ලං වුණා. තමන්ට උවමනා කරන අයිතිවාසිකම් මං කැමැත්තෙන් නම් නොදෙන බව ඔනිල් අන්තිමේදී වැටහෙන්නේ නැති. එතකොට තමයි ඔහු මට තර්ජනය කළේ. ඔවුන් මාව මේ ගෙදරට රැගෙන ආවේ වයින් වලට දැමූ නිද්‍රාකාරක බෙහෙතක් මගින් මාව මත් කළා. පත්තම් මැද තිබුණු ඒ පාළුගේ ගැන මං කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දිගින් දිගටම මත් බෙහෙත් දීම නිසා මට හිස ඔසවන්නවත් හැකියාවක් තිබුණේ නෑ. ඔනිල් මහත්මිය මගේ ඇඳ ළඟ මුරට හිටියා. වංචනික නීතිඥයෙකු අල්ලාගෙන හැමදේම කරගන්න Taman සැලසුම් කරගෙන අවසන් බව ඔනිල් තම බිරිඳ එක්ක කියනවා මට ඇහුණා. ඒ බෙහෙත්වල මත් ගතිය අවසන් වී මා නිින්දෙන් අවදි වී සිටි වෙලාවක මා මත් බෙහෙත්වලට ඇබ්බැහි වූ අයෙකු හැටියට පෙන්නලා මගේ අසන ලබා ගන්නයි ඔහු බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. නමුත් ඔබ සියලු දෙනාගේ දෙවියන් වහන්සේගෙත් පිහිටෙන් මං ඒ රාක්ෂයාගෙන් ගැලවුණා. වෛද්‍ය මූර් ඒගාගේ ප්‍රතිකාර වලින් සම්පූර්ණ සුවය ලැබූ ඇලිස් මෙටල්ලඩ් මෙනවිය ඇමරිකා බලා යාත්‍රා කිරීමට සූදානම් වූවාය. ඇය පිටත් වී යන දිනයට පෙර දිනේ ඇයට ශුභ පැතීමට භෝජන සංග්‍රහයක් සංවිධානය කෙරිණි. ඒ වෛද්‍ය ඒකාගේ නිවසේය. තම ජීවිතය බේරා ගැනීම ගැන අපට මුව නොසෑසෙනසේ ස්තුති කළ මෙටල්ලඩ් මෙනවිය අප දෙදෙනා අතර කුඩා පාර්සලයක් බැගින් දුන්නාය. එහි තිබුණේ අපගේ නම් වල මුලකුරු කැටයම් කළ රිදී සිගරට් අසුරන දෙකකි. දුම්පානයේ අනුමත නොකළ වෛද්‍ය ඒකාගේ මුහුණ අඳුරු විය. තමා ඉදිරිපත් කළ ගැටලුව විසඳා අසරණ තරුණියකගේ ජීවිතය ගැලවීම ගැන හෝම්ස්ට විශාල මුදලක් ගෙවීමට වෛද්‍ය ඒකා සූදානම් විය. ඒත් හෝම්ස් ඒ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ කිසිම ආකාරයක මුදලක් තමා බාර නොගන්න බව පවසමිනි. හෝම්ස් මහත්තයා, වෛද්‍ය ඒකා කීය. එහෙනම් මං ඔබට වෙනත් විදියක ත්‍යාගයක් පිරිනමන්නම්. ඔබට කවදා හෝ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණොත් මා හොයාගෙන එන්න පසුබට වෙන්න එපා. ඒ වෙනුවෙන් මං ඔබේ මුදල් අය නොකරන බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. කොහොම වුණත් ඔබේ ඔය දුම්බීමේ පුරුද්ද අතෑරියොත් ඔබට දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වෙන්න හැකි වෙන බවත් මට ඉරහඳ වගේ විශ්වාසයි. යාළුවනේ, විශේෂඥ වෛද්‍යවරයාගේ ගැටලුව ෂර්ලොක් හෝම්ස් කතාව මෙතනින් අවසන් වෙනවා. රැඳී සිටියාට ස්තුතියි. එහෙනම් අහන්න තියෙන්නේ තවත් අලුත්
ෂර්ලොක් හෝම්ස් කතාවක්. සමුදුරේ සටන කතා පොතේ පස්වන කතාංගය වන විම්බල්ඩන් ඛේදවාචකය. මේ ෂර්ලොක් හෝම්ස් කතාව සමග යළිත් දිනක රාත්‍රී 8ට හමු වෙමු. එහෙනම් අද මම සමු ගන්නවා ෂර්ලොක් හෝම්ස් කතා කියන මම මිස්ටර් ඩාර්ක්.